පින්වතුනි, තථාගත සම්බුද්ධ දේශනාව විවරණය වෙන්නේ ඔබට අපිට පළමුවම සෝතාපන්න ඵලය ලැබමින් පිළිවෙලට අරහත්ත්වයේ කරා මේ මග්ගම ඥාන ප්‍රතිපදා අනුගමනය කරමින් මග ඵල සාක්ෂාත් කරගන්න. මේකේ ආරම්භක පියවර විදියට තියෙන්නේ කල්යාණ මිත්‍ර සූත්‍රවල බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා. සිරි සද්ධර්මය ශ්‍රවණය කරන්නට ඕන කල්යාණ මිත්‍ර භජනය තුළින් තුන්වනුව යෝනිසෝ මනසිකාරයෙන් යුතුව ධම්මානුධම්ම ප්‍රතිපදාව අනුගමනය කරමින් තමයි මේ මග්ගේ මග්ඥානය පූර්ණ කරගන්නේ. එහිදී මේ සෝතාපන්න ඵලයට පත්වීම පිළිබඳව බොහෝ වෙලාවට විවිධ ප්‍රශ්න නගනවා. සෝත ආපන්නය සිද්ධ කරගන්නට තමයි අර කල්යාණ මිත්‍ර සම්පත්තියක් සොයාගන්නට ඕන. ඇත්තටම මේ එතන ප්‍රශ්නේ තියෙන්නේ මේ සෝතාපන්න ඵලය ලබා ගන්න ආකාරය පිළිබඳව නෙවෙයි. මේ ප්‍රශ්නේ දිගින් දිගටම මේක ප්‍රශ්නයක් බාටපත් වෙලා තියෙන ආකාරය පිළිබඳව දැක්කහම තියෙන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය පිළිබඳ ගැටලුවක් තියෙනවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇත්තටම නිවැරදිවත් පිරිසිදුවත් භජනය කරනවා නම් මේ ගැටලු එතන සිට ඒ සියලුම ගැටලු निराකරණය වෙනවා. මොකද කල්යාණ මිත්‍රයා ඒ පිළිබඳව සියල්ලම නැමින් දන්න නිසා. අපි තවමත් බොහෝ වෙලාවට කල්යාණ මිත්‍රයා කියලා අපි භජනය කරන අය සම්බන්ධව නිශ්චයන් නිවැරදි විය යුතුයි. ඒ පිළිබඳව ප්‍රශ්නයක් ඇති කියලා තමයි හිතෙන්නේ. තවදුරටත් දිගින් දිගටම නිවැරදි ආකාරයට මෙය පූර්ණය වුණාද කියන එක පිළිබඳව. ඒ හැරෙන්නට දහමේ සඳහන් වෙන ආකාරයට නම් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබුණාම සිරි සද්ධර්මය ශ්‍රවණය කළා නම් එතනම ඒ මොහොතේම යාට මේ මග්ගේ මග්ග ඥාන ප්‍රතිපදාව පූර්ණ වෙනවා. ඔබ අහලා ඇති, ඔබ දන්නවා සූත්‍ර දේශනාවලත් තියෙනවා තථාගත බුදුරජාන් වහන්සේ අභියස හා බුද්ධ ශ්‍රාවකයෝ කියන්නේ අරහතුන් වහන්සේලා මගපල්ලාභින් අභියස සිරි සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී එවෙලම සෝතාපන්න ඵලයෙන් නැගිටපු අය ඉන්නවා. එවෙලම අරහත්වයෙන් නැගිටපු අය ඉන්න බුදුරජාණන් වහන්සේ අභියසදී ඔබ ඒ පිළිබඳ දන්නවා. කොහොමද මේක වෙන්නේ? දැන් සිරි සද්ධර්මය නම් ශ්‍රවණය කරන්නේ ඒ ශ්‍රවණය කරනවා කියලා කියන්නෙම මේ මග්ග අනුගමනය කරන ආකාරය පිළිබඳව නිවැරදි විවරණයක් තමයි එතන සිද්ධ වෙන්නේ. නිවැරදිවත් පිරිසිදුවත් ඒක දැනගන්නවා. තමා දැනගන්නවා, එතනම දැක ගන්නවා. පුළුවන්කම ලැබෙනවා. හේතුව අපි දැන් ධර්මය ශ්‍රවණය කරනකොට අවිච්ඡ ප්‍රසාදයටපත් වෙනවා. තමන්ගේ දිට්ඨිය පිරිසිදු වෙනවා. එතකොට ඒ කියන්නේ මානසික පිරිසිදුකම එතනම ඒ මොහොතේම ඒ වෙලෙම ලැබෙනවා. දැන් බණ අහනවා එතෙක් නොතිබුණු අවබෝධයකටපත් වෙනවා. ඒ සමගම එතෙක් තිබුණු අර වැරදි දිට්ඨිය කැඩිලා බිඳිලා ප්‍රහාණය වෙනවා. එතකොට ධර්මයේ ශ්‍රවණය කල්යාණ මිත්‍රාභියස ධර්මයේ ශ්‍රවණයක් කරනවත් එක්කම මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතකොට එහෙමනම් එක විට එක තැන එක මොහොතේ මේ ආකාර තුන් ක්‍රියාවක් සිද්ධ වෙනවා. සෝදන ක්‍රියාවක් සිද්ධ වෙනවා. අන්න ඒක නිවැරදිව පිරිසිදුව ප්‍රායෝගිකව සිද්ධ වෙනවා නම් කල්යාණ මිත්‍රාභියස ධර්මයේ ශ්‍රවණය කරන පුජ්‍යලයා සෝතාපන්න ඵලයෙන් නැගිටිනවා. බොහෝ වෙලාවට මේක සිද්ධ වෙනවා. එහෙම නැතත් ආසන්න සමයේදී සිද්ධ වෙනවා. ඔහු මග්ගේ මග්ග ඥාන ප්‍රතිපදාව අනුගමනය කරන ආකාරය යාගත්තේ. ඒ අනුගමනය කිරීමෙන් ඔහු ඒ නිවැරදිව ගමන් කිරීම තුළ, මාර්ගයේ ගමන් කිරීම තුළ ඔහු සෝතාපන්න ඵලයට පත් වෙනවා. දැන් ධර්මය ශ්‍රවණය කරන මොහොතේ සෝතාපන්න මග්ග ඵල පුජ්‍යලේ මග්ග අනුගමනය කරන මග්ග ප්‍රායෝගිකව අනුගමනය කරන පුජ්‍යලේ බවට පත් වෙන මේ මොහොතේම ඉඳලා ඒ අනුගමනය කිරීමේ ප්‍රතිඵලයක් විදියට, හේතුවක් විදියට ඔහු ඵලයක් ලබනවා. සෝතාපන්න ඵලය පූර්ණේ කරගන්නවා. අර බුද්ධ ශක්තියටත් අනුගත වුණාම බුද්ධ ශක්තියට අනුගත වෙනවා කියලා කියන්නේ ඇත්තටම මේ මග පූර්ණය කරගන්න ආකාරය පිළිබඳව ඔහු අහලා දැනගෙන
තමා තුළින් තමා මේක වසක් කරගෙන තේරුම් ගත්තා කියන එක, පිළිගත්තා කියන එක. ඒමක දැන් අනුගමනය කරමින් ඉන්නවා කියන එක. ඒ අනුව තවදුරටත් මාර්ගය පූර්ණය කරපු ඇත්තු හමුවීම සාකච්ඡා කිරීම හා ඒ හා සමාන බුදුරජාණන් වහන්සේ පරිහරණය කරන ලද ධර්මය හා ස්ථාන භජනය කිරීම, ඒ ස්ථාන තුළ දිව්වත් පිටත දිව්වත් මග්ගමග්ග ඥාන පටිපදාව නිවැරදිව පිරිසිදුව අනුගමනය කිරීම තුළින් මේ පුජ්‍යලයා සෝතාපන්න ඵලය පූර්ණය කරගන්න. පළවෙනි වතාවට පූර්ණය කරගන්න ඇත්තෙක් නම් පෙර සසරේ ඉඳලා අවම සෝතාපන්න ඵලය පූර්ණය කරගෙන පැවැත්තු නැවත නැවතත් ඒ ඵල මතු කර ගැනීම, ඉස්මතු කර ගැනීම, අලුත් කර ගැනීම මගින් ඉදිරියට අඛණ්ඩව ඉදිරියට ගමන් කරන්න පෙළඹෙනවා. ඒ තුළ තමා තුළම පච්චවෙක්ඛි ඥාන පහළ වෙලා ඒවා ක්‍රියාත්මක වෙන බව තමා විසින්ම පසක් කරගන්න. ඥානතෝ භික්ඛවේ ආසවානංකයන් වදාමි කියන එක තමා තුළින්ම තමා දැනගෙන දැකගෙන අනුගමනය කරන බව, වෙන බව දැන් කළ හැකි බව තමා තුළින් තමා පච්චවෙක්ඛිතබ්බා කරගන්න. සුපත්ය.